හයි යාළුවනේ ඉතින් සුබම සුබ දවසක් අපි ගන්නවා SS property උරුම නායකවට. ඉතින් අද අපි ගන්නේ කදානාරාගම බස් මාර්ගයට මීටර් 352යි සහ වල්පොල නගරයට කිලෝමීටර් 1යි මීටර් 200ක් නෝදුවෙන් තමයි මේ අද අපි ගන්න නිවස පිටා තියෙන්නේ. ඉතින් යාළුවනේ හැම දවසම වගේ අද මිල කියන්න. ඉතින් යාළුවනේ මේ නිවසේ මිල කියන්නේ මිල ලක්ෂ 135යි කයින් තිබූ මිල ලක්ෂ 155යි ගන්න ඔබට ලක්ෂ 20ක් ලාභයි. ඉතින් යාළුවනේ ඕම මතක් කරන ගමන් හැමදෙස්සම වගේ අදත් අපේ පුංචි දේම මතක් කරන්න තියෙනවා. ඒ මොකද්ද? අපගේ YouTube නායිකාව වන SS Property YouTube නායිකාව. subscribe කරන්න මේ වීඩියෝ එකට like එකක් දාන්න කියන ඉල්ලීම කරනවා. subscribe කරලා bell icon එක all කියන එකට දාලා තියාගන්න. හරි යාළුවනේ ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ තියෙන මේ නිවසේ මේන් ගේට් එක. ඉතින් යාළුවනේ මේ අලංකාරවත් නිවසේ මේන් ගේට් එක රෝල් ගේට්ටුවක් තමයි. ඉතින් යාළුවනේ රෝල් ගේට්ටුවෙන් ඇතුළට ආවම මේ ආකාරයට තමයි මේ නිවස පේන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන මේ නිවසේ ගාඩන් ඒරියා එක සහ කාර් පාකින් ඒරියා එක. මම ඔයාලට පෙන්නන්නේ කාර් පාකින් ඒරියා එක ගාඩන් ඒරියා එක. මේ අලංකාරවත් නිවස මේ ආකාරයට තමයි ඉදිරිපසට පේන්නේ. ඒ කියන්නේ කෙලින් බැලුවොත් පේන්නේ මේ ආකාරයට. සයිඩ් එකෙන් මං ගිහලා පෙන්නුවා මේ ආකාරයට තමයි ඔයාලට පේන්නේ මේ අලංකාරවත් නිවස. ඉතින් යාළුවනේ මේ අලංකාරවත් නිවසේ මං දැන් වෑරන්ඩාව තමයි පෙන්වන්නේ. ඉතින් යාළුවනේ වෑරන්ඩාවේ අපි ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන්න කලින් මං පෙන්වන්නේ වෑරන්ඩාවේ ඉඳලා රෝල් ගේට්ටුව බැලුවොත් මේ ආකාරයට තමයි රෝල් ගේට්ටුව හරිය පේන්නේ. කාර් පාකින් ඒරියා එකේ ඉඳලා. ඉතින් මේ ප්‍රධාන දොරටුවෙන් දැන් අපි ඇතුළට යමු. ඉතින් ප්‍රධාන දොරටුවේ ඇතුළට ගියාම මේ වගේ ඉතා විශාල ඉඩකඩක් තියෙන ප්‍රධාන සායයක් දිස්සෙනවා. ඉතින් යාළුවනේ වෝල් ෆෑන් ගාලා හොදට හදපු නිවසක් මේක. මම ඔයාලට පෙන්නන්නම් මේ නිවස වෑරන්ඩා ඒරියා එක විදියට ගන්න පුළුවන් වෑරන්ඩා ඩයිනින් රූම් එක විදියට ගන්න පුළුවන් ඒරියා එක. මම දැන් ඔයාලට මේ පෙන්නන තැන ඩයිනින් රූම් එක විදියට ගන්න පුළුවන්. ඇයි කිව්වොත් එයා පැත්තේ තියෙන කිචන් එකයි බාත් රූම් එකයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ අලංකාරවත් නිවසේ බෙඩ්රූම් මේ වගේ බෙඩ්රූම් 3ක් තියෙනවා. ඉතින් මම ඊළඟට පෙන්නන බෙඩ්රූම් එක නම් මේ නිවසේ බෙඩ්රූම් එකක් නෙවෙයි. ඔයාලා සාමාන්‍යයෙන් කියනවානේ බෙඩ්රූම් දෙකක් ෆොටෝ පෙන්නන්න කියලා. මම මේ අදහසක් ගන්න තමයි මේ ෆොටෝ එක දැම්මේ. ඇයි කිව්වොත් අපිට අමතක වෙලා ෆොටෝ ගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ පැන්ටි කබඩ් සහිත මෝතැන්ගිය. ඉතින් පැන්ටි කබඩ් ගාලා හොද්දට අදාලා දෙන්නේ මේ නිවසේ. ඇයි කිව්වොත් පැන්ටි කබඩ් තාම ගාලා නෑ. ඒ කාලේ ෆොටෝ වල මේ ගොඩක් කාල දාන්න විකුණන්න තිබ්බ ගියා. මිල අඩු කරලා දාන්නේ මුදල් අදිස්සියක් ඉඳලා. මේ ඔක්කොම පැන්ටි කබඩ් ගාලා සම්පූර්ණ මිල තමයි කියන්නේ මිල ලක්ෂ 135ක් කියලා. ඉතින් යාළුවනේ මම ඔයාලට දැන් පෙන්නන්නේ බාත් รู එක. බාත් รู එකේ කොමඩ් එක අයි කරන්න තියෙනවා. ඒකත් අයි කරලාම තමයි ලක්ෂ 135කට දෙන්නේ. ඉතින් කයින් තිබූ මිල ලක්ෂ 155යි. මේ තියෙන පිටිපස්සට ආවම මේ නිවස් පේන ආකාරය. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පිටිපස්සේ වෝල් එකට ලම් වෙලා බැලුවා පේන ආකාරය මේ නිවසේ. ඔයාලට මේ පේන්නේ ප්‍රධාන දොරටුව. පිටිපස්සෙන් ආවම පිටිපස්සට එන්න තියෙන ප්‍රධාන දොරටුව. ඉතින් යාළුවනේ මේ අලංකාරවත් නිවස ඔබගේ කරගන්න දැන් දාන ස්තෝදින් කියලා දුරට කතන අංකයට ඇමතුම ලබා දෙන්න. මෙන්න විස්තර. පර්චස් 60ක සින්නක් කරන වූ ඔප්පුව වාගාඩි 1100ත් 1300ත් අතර නිවස ප්‍රධාන සාලය නිදකාම 3යි නානකාම 1යි හොට්ටෝටෝ සමග අමතරව සේවකයන්ට දෙන්න නානකාමයක් තියෙනවා. ඒ විතරනේ පැන්ටි කබඩ් සහිත මූතැන්ගිය ෆුල් ටයිල්ස් ෆුල් සිවිල් කර ඇත. ජලය විදුලිය සහිතයි නිවස වටතාප වැද රෝල ගේට්ටුව දමා ඇත. ඉතින් යාළුවනේ මේ නිවසට දාලා තියෙන රෝල ගේට්ටුව පර්චස් 8ක බීම් කොටසක තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. ඉතින් දුව ප්‍රමාණාව ගැන කියනවා නම් මේ නිවසේ දුව ප්‍රමාණාව මෙහෙම කියන්නම්. මේ නිවස කදානාරාගම බස් මාර්ගයට මීටර් 350 දුරින් තියෙන්නේ. වල්පොල නගරයට කිලෝමීටර් 1යි මීටර් 200යි. රාගම නගරයට කිලෝමීටර් 7යි මීටර් 500යි. කදාන ප්‍රධාන නගරයට කිලෝමීටර් 3යි මීටර් 500යි. ගම්පහ නගරයට මිනිත්තු 25යි. ජායල අධිවේගයට මිනිත්තු 20යි. සියලුම පහසුකම් වලට ඉතාමත් ළඟින් තමයි මේ නිවස තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ අලංකාරවත් නිවසේ මිල කියන්නේ මිල ලක්ෂ 135යි. කලින් තිබූ මිල ලක්ෂ 155යි. ගන්න ඔබට ලක්ෂ 20ක් ලාභයි. ඉතින් වැඩි විස්තර සඳහා අමතන්න 01 5 903 663. ඕම මතක් කරන ගමන් අදට යනවා යාළුවනේ. subscribe කරලා තියාගන්න. අදට යනවා සුබ දවසක්.